මේ ඇවිල්ලා තින්නේ මගේ රෙඩ් වයින් එක. වයින් යූෂුවලි එන්නේ මේ අර පොරොප්පේ එක්කනේ. ඒක සමහර විට මේක ඒක රිමූව් කරනකොට පොඩි කුඩු වගේ කෑලි වැටෙන්න පුළුවන්. ස්මෙල් එකේ එන්න ඕන නැති ස්මෙල්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලට නේල් පොලිෂ් ස්මෙල් එක එනවා නම් ඒක එච්චර හොඳ වයින් එකක් නෙවෙයි. විනිගර් වගේ ස්මෙල් එකක් තියෙනවා නම් ඒකත් එච්චර හොඳ වයින් එකක් නෙවෙයි. අපි මේ වයින් එක මෙන්න මේ විදිහට ඇල කරලා අල්ලනවා. සාමාන්‍යයෙන් මොකක් හරි යුනිෆෝම් බෑග්ග්‍රවුන්ඩ් එකක ලොම්බාඩි කියන රීජන් එකේ ෆේමස් වයින් එකක් තමයි මේ. වයින් එකේ ටේස්ට් එක ඔයගොල්ලන්ගේ දිවට දැනුණාට පස්සේ අපි වයින් එක බොන්නේ නැහැ. ඒක අයින් කරනවා. යුරෝ 40 ගානක් දීලා මේක ඉසි කරන්නේ මම නම් බොනවා. මොකද මේකේ ෆර්මන්ටේෂන් පීරියඩ් එක වැඩි කියලා කිව්වා. එතකොට මේකේ ඇල්කොහොල් පර්සන්ටේජ් එක වැඩි වෙනවා. වව්. එනවාගේ චීස් ප්ලැටර් එක ඇවිල්ලා තියෙනවා. ටේස්ට් බඩ්ස් වලට දැනෙන රස ෆ්ලේවර් එකක් තියෙන වයින් එක. රෝ චීස් එක කෑවට වැඩිය ෆනිත් එක ඇඩ් වුණාම මේකේ තියෙන අමුතුම රසයක්. ජීවිතේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ වයින් එක ලිමිටඩ් රිලීස් එකක් ළමයි. මේකේ බොටල්ස් 5300යි රිලීස් කරලා තියෙනවා. හරි ළමයි මම දැන් වයින් ටේස්ටිං එක්ස්පීරියන්ස් එකට යන්න හදන්නේ. මේ තමයි මං යන බාර් එක. මේක තියෙන්නේ බෙලාජියෝ වල. මේ තමයි බාර් එක. මේකේ ඔයගොල්ලන්ට කේක ජාති පැකේජස් කීපයක් තියෙනවා. ඔයාලට තේරුම් පුළුවන් මොන 2 glasses of wine and then morella and lasagna. Oh, lovely. මොන පැකේජ් එක තෝරගන්න කියලා. ඒ කියන්නේ රීජන් වයින්ස් තියෙනවා, ඊළඟට white wine, red wine, white red combination, sparkling. ඒ වගේ ගොඩක් තියෙනවා. Or spinach. So- Yeah, there's a couple of there's vegetarian and there's. So it said, there's wine tasting there. Look, 3 glasses. Yeah, that one there is the one for food and wine. Oh, right. So look, 33, 2 glasses of wine, and you got your mozzarella star and your. Hey. Io andiamo fuori. I'll. Io andiamo fuori. Dai, che c'è il Wow. Hello. Ciao. You open at 12, right? Pardon? Open at hi. Yeah. Can I ask you to bring the menu of the Yes, sure. If you like to sit over there. Yeah, maybe I'm like making a small vlog, so could be. Is that okay if I go to that corner? Is it reserved already? ඕන විදිහේ වයින් එක තෝරගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ. ඒක සම්පූර්ණයෙන්ම මේ ඒරියා එකේ තියෙනවායි. Quello è 5,30. Devo essere come Red, white, sparkling ඕන විදිහේ වයින් එකක් තියෙනවා. Okay. අපි බලමු එහෙනම් කොහොමද ටෙස්ට් එක්ස්පීරියන්ස් එක කියලා. හරි ළමයි දැන් මට මෙනු එක ගෙනත් දුන්නා. මේකේ තියෙනවා වයින් පැකේජස්. අපි බලමු මොකක්ද ගන්න කියලා. මම රෙඩ් වයින් තමයි try කරන්න යන්නේ. මම white wine වලටත් කැමතියි. ඒ වුණාට red try කරලා බලමු. Okay. So, the first one. Your first is more vibes. Okay. Thank you. So, And this one this is is your wine tasting. 3 glasses. Okay. The first one, Valtellina Superior from So- the Rupi Winery. Small Okay. production from the valley north of the lake. Valtellina is the name of the valley. Just up on the lake, 20 kilometers here. okay. 2022. 100% Nebbiolo grape. Okay. The most famous Italian grape. Hmm. Because it's
other wines like Barolo and Barbaresco, King of Italian wines in Nebbiolo. All right. Aged for 1 year now, medium body, dry, but not super dry. Little bit round taste. Okay. 40%. 40% of alcohol. Okay. I'll taste it. Thank you. හරි ළමයි. මගේ ෆස්ට් වයින් එක ආවා. මේ තමයි මගේ ෆස්ට් වයින් එක. වැලන්ටිනා සුපීරියෝරේ කියලා තමයි මේගොල්ලෝ එකට කියන්නේ. අපි ටේස්ට් කරලා බලමු. මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් වයින් ටේස්ට් කරද්දී ඔයගොල්ලෝ පාවිච්චි කරන ටිප්ස්. වයින් ටේස්ටිං විදි කීපයක් තියෙනවා. එක රීජන් වල එක විදිහට වයින් ටේස්ට් කරනවා. දැන් මේ ඇවිල්ලා තින්නේ මගේ රෙඩ් වයින් එක. සාමාන්‍යයෙන් මතක තියාගන්න ඔයගොල්ලෝ වයින් ග්ලාස් එක අල්ලද්දී ඔයා වයින් ටේස්ට් කරනවා නම් වයින් ග්ලාස් එක මෙතනින් අල්ලන්නේ නැහැ අපි. මෙන්න මේ විදිහට තමයි ග්ලාස් එක අල්ලන්නේ. ඊළඟට පළවෙනිම දේ තමයි අපි මේ ග්ලාස් එකේ ඉස්සරහම මෙන්න මේ වගේ ඩිග්‍රී එකට අල්ලලා ඉවර වෙලා අපි බලන්න ඕනේ මේකේ මොනවාද ඩිබ්‍රිස් තියෙනවද කියලා. ඒ කියන්නේ මොකද වයින් යූෂුවලි එන්නේ මේ අර පොරොප්පේ එක්කනේ. ඒක සමහර විට මේක ඒක රිමූව් කරනකොට ඒක ඒජ් වෙලා තිබුණොත් එහෙම ඒකේ පොඩි කුඩු වගේ කෑලි වැටෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහම අපි බලන්න මෙන්න මේ විදිහට වයින් එකේ මොකද ඩිබ්‍රිස් තියෙනවද කියලා. ඩිබ්‍රිස් නැත්තම් වයින් එක පාට කන්සියුම් කරන්න හොඳයි. ඊළඟට තමයි වයින් ග්ලාස් එක මෙන්න මේ විදිහට අල්ලගෙන ඔයා මේක පොඩක් මෙහෙම ස්පින් කරනවා. ස්පින් කරලා බලනවා මේකේ ස්මෙල් එක. මේකේ ස්මෙල් එක බලද්දී ඇඩ්වයිස් කරන්නේ ඔයාගේ කට පොඩ්ඩක් ඇරලා තියාගන්න කියලා. මවුත් ඕපන්. එහෙම මේ ස්මෙල් කරද්දී ඔයාට සාමාන්‍යයෙන් මේකේ ස්මෙල් එකේ එන්න ඕන නැති ස්මෙල්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාට නේල් පොලිෂ් ස්මෙල් එක එනවා නම් ඒක එච්චර හොඳ වයින් එකක් නෙවෙයි. ඊළඟට තමයි විනිගර් වගේ ස්මෙල් එකක් තියෙනවා නම් ඒකත් එච්චර හොඳ වයින් එකක් නෙවෙයි. ඊළඟට ඔයාට කරන්න පුළුවන් දේ තමයි අපි මෙන්න මේ විදිහට ස්පිල් කරලා ඉවර වෙලා මේකට පොඩ්ඩක් සෙටල් වෙන්න දීලා බලනවා මෙන්න මේ ග්ලාස් එකේ මේ වයින් වැක් කරනකොට මෙන්න මෙහෙම ඉරි තියනවද කියලා. අන්න එහෙම ඉරි තියෙනවා නම් ඒ වයින් එක හොඳ වයින්. ඊළඟ දේ තමයි අපි මේ වයින් එක මෙන්න මේ විදිහට ඇල කරලා අල්ලනවා. සාමාන්‍යයෙන් මොකක් හරි යුනිෆෝම් බෑග්ග්‍රවුන්ඩ් එකකට, ඒ කියන්නේ සුදු හරි මොකක් හරි පටපිටාවෙ මොකුත් නැති බෑග්ග්‍රවුන්ඩ් එකකට අල්ලලා බලනවා මේ වයින් එක විනිවිද පේනවද කියලා. හරිද? එහෙම විනිවිද පේනවා නම් ඒක එච්චරම හොඳ වයින් නෑ නෙවෙයි. දැන් මට තියෙන්නේ මෙන්න මෙතන බිත්තියක් තියෙනවා. මම ඒකට අල්ලලා බලන්න. හරි. විනිවිද පේන්නේ. ඒ කියන්නේ මේක කන්සිඩරබලි හොඳ වයින් එකක්. ඊළඟට අපි ඊළඟ දේ තමයි මේක ටේස්ට් කරනවා. ටේස්ට් කරද්දී අපි සම්පූර්ණ වයින් එක මේක පාර බොන්නේ නැහැ. වයින් එක මෙන්න මේ විදිහට අරගෙන පොඩ්ඩක් සෙප් කරලා බලනවා වයින් එකේ ටේස්ට් එක මොන වගේද කියලා. මේක ඩ්‍රයි වයින් එක. ගොඩක්ම ඩ්‍රයිත් නැහැ. ඩ්‍රයි ස්වීට් බැලන්ස් වෙච්ච එක. සාමාන්‍ය වයින් එකක ක්වොලිටි එක ඩිපෙන්ඩ් වෙන්නේ එහෙම. ඔයා ඩ්‍රයි වලට කැමති නම් ඔයාට ඩ්‍රයි වයින් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රයි ස්වීට් මික්ස් ඒක පර්ෆෙක්ට් බැලන්ස් එකක් තියෙන වයින් එකක් තමයි සාමාන්‍යයෙන් හොඳම වයින් එකක් කියලා අපි සලකන්නේ. මම වයින් ටේස්ටිං ප්‍රෝ කෙනෙක් නෙවෙයි. නමුත් මම දන්න දේවල් ටික තමයි මම ඔයගලන්ට කියන්නේ. රයිට්. දැන් මේ වයින් එක සාමාන්‍යයෙන් රෙඩ් වයින් එක යන්නේ මීට් තමයි. මට මෙන්න මේ විදිහට ටේස්ටිං එකට ඒගොල්ලෝ දීලා තියෙනවා ප්ලැටර් එකක්. ඒකේ තියෙනවා මේ ටොමැටෝ එක පොඩි ටොමැටෝ සලාඩ් එකක් එක්කලා බ්‍රෙඩ් ඊළඟට පොඩි හැම් ඇන්ඩ් බ්‍රෙඩ්ස් තියෙන පොඩි ස්මෝල් සයිස් සෑන්ඩ්විච් එකක් සහ මේ බ්‍රෙඩ්ස් ටික. රයිට්. එහෙනම් මේක ටේස්ට් කරලා අපි බලමු ඊළඟ එක මොනවද කියලා. මේ පළවෙනි වයින් එක මම ටේස්ට් කරපු මේක ඔයගලන්ට ගන්න පුළුවන් බොටල් එක ටේක් අවේ ගන්නවා නම් මේක යුරෝ 31ක් වගේ වෙන්නේ මේ වයින් එක. මේක ඇත්තටම මේ
මේ රීජන් එකේ වයින් එකක්. ඒ කියන්නේ ඉතාලි වල මේ රීජන් එකේ වයින් එකක්. මේ ලොම්බාඩි කියන රීජන් එකේ ෆේමස් වයින් එකක් තමයි මේ වැලන්ටිනා සුපීරියෝරේ කියන්නේ. බ්‍රෙඩ් එකේ අමුතු නිකන් තියෙන ස්මෝකි ෆ්ලේවර් එකක්. ඒකත් එක්ක මම හිතන්නේ ඒකට බ්ලැක් පෙපර් මික්ස් කරලා තියෙනවා. ඒකේ පෙපර් ටේස්ට් එක සහ නිකන් ස්මෝකි ටේස්ට් එකක් එක්ක අර බ්‍රෙඩ් ෆ්‍රන්ච් ගතිය තියෙනවා. සාමාන්‍යයෙන් දෙයක් තමයි මේ වයින් ටේස්ටිං කියන එකේදී මම ඇත්තටම කරන්නේ වයින් ටේස්ටිං නෙමෙයි මම වයින් ඩ්‍රින්කින්. වයින් ටේස්ටිං කියන එකේදී අපි මේ වයින් එක මෙහෙම අරගෙන මේ වයින් එක බොන්නේ නැහැ. අපි අර මම කිව්වා වගේ අපි බලන දේවල් ටික බලලා වයින් එක සිප් එකක් මෙහෙම අරගෙන වයින් එකේ වයින් එකේ ටේස්ට් එක ඔයගොල්ලන්ගේ දිවට දැනුණාට පස්සේ මේ වයින් එක මේගොල්ලෝ දෙනවා වෙනමම ඔයගොල්ලන්ට ස්ප්ලිට් කරන්න එකක්. ඒක අපි වයින් එක බොන්නේ නැහැ. ඒක අයින් කරමු. ඒක තමයි එතකොට තමයි ඔයගොල්ලන්ට දැන් අර ඊළඟ වයින් ටේස්ට් කරද්දී අර ඒ වයින් එකේ ෆ්‍රෙෂ් ටේස්ට් එක තේරෙන්නේ. එහෙම නැත්නම් ඔයා වයින් එක බිව්වොත් ඔයාට අර ටේස්ට් එකත් එක්ක මික්ස් වෙච්ච ටේස්ට් එකක් තමයි එන්නේ. අර වයින් එකේ ඔරිජිනල් ටේස්ට් එක ගන්න පොඩක් අමාරුයි. හැබැයි ඉතින් මම යුරෝ 40 ගණක් දීලා මේක විසි කරන්නේ නැහැ. මම නම් බොනවා. ඕකේ. මේ අංගත් කම්බිනේෂන් එකේ අංගත් පැකේජ් එක මේ වැලන්ටිනෝ රීජන් එකේ හරියටම කියන්නම්ම ලොම්බාඩි වයින් සිලෙක්ෂන් එකේ ලොම්බාඩි වයින් සිලෙක්ෂන් කියන එක තමයි මම ගත්තේ. දැන් ඒක මේ පළවෙනිටම අපිට හම්බුනේ ඒකේ තියෙන මේ ක්වොලිටි එකෙන් අඩුම වයින් එක. කියන්නේ මේකත් ක්වොලිටි වයින් එකක්. මම කියන්නේ අනිත් දෙකත් එක්ක කම්පෙයාර් කරලා ක්වොලිටි එකෙන් අඩු වයින් එකක්. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ ඒ වයින් එකේ බොටල් එක මිල යුරෝ 31යි. ඊළඟට එන්න තියෙන වයින්ස් දෙක ඊට වැඩිය ගණන් වැඩි. ඊළඟට එන්න තියෙන වයින් එක යුරෝ 55යි. ඊටත් පස්සේ එන්න තියෙන එක යුරෝ 120යි. හරි අපි බලමු ඒ වගේ ටේස්ට් එක කොහොමද කියලා. Where are you from? I'm from Sri Lanka. Okay, yeah. But now I'm living in Finland. So I came here from Finland. Oh, cool. Well, a couple of workmates from our restaurant are from Sri Lanka. Yes. There are a lot of like Sri Lankans in Italy. Yeah. That's it. Is that okay if I film it? Alright. Okay. So this is a Sforzati. Sforzati is the most popular type of wine from the area. Okay. From Valtellina, Valley North of the Lake, Mhm. in Valley of your first one. Yes. Same grape, Nebbiolo grape. Okay. It's very strong, 15.5% tag. Because in the vinification the grape are left in high. When the grape are left in high, produce more sugar. Okay. Fermentation alcoholic, more sugar, more percentage. More percent. Okay. And safe for yourself, and avoid. Okay. Fubari, Tami, Mhm. July, Yeah. Barrique, but this one is using more round taste. Okay. Good taste in the end. Yes. Jelly. Thank you. Thank you. හරි ළමයි මගේ දෙවනි වයින් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට ඇහෙන්නේ නැති ඩිස්ක්‍රිප්ෂන් එක මේ වයින් එක කලින් එකට වැඩිය ස්ට්‍රෝං වයින් එකක් කියලා තමයි අඳින්නේ. මොකද මේකේ ෆර්මන්ටේෂන් පීරියඩ් එක වැඩි කියලා කිව්වා. එතකොට මේකේ ඇල්කොහොල් පර්සන්ටේජ් එකක් වැඩි වෙනවා. රයිට්. අපි එකත් ටෙස්ට් කරලා බලමු. මම වයින් එකේ විස්තරෙත් කියන්නම්.
right මේ තියෙන මගේ second wine එක මේ wine එකේ නම තමයි Corte di Cama කියන pure Nebbiolo obtained with the best grapes naturally dried until the first days of Italian වචන කියවන්න ටිකක් අමාරුයි. Beautiful ruby red color releasing hint of cherries on the nose with around tannins and a smooth, fresh and endless final. Great wine to be shared with your beloved ones. Okay. බලමු අපි එනවා. ඉස්සරහම එනම් අපි මේක ස්මෙල් කරලා බලමු. wow. ඒකේ ස්මෙල් එක අරකට වැඩිය සෑහෙන නිකන් කොහොමද ඒක විස්තර කරන්නේ? හරි mild smell එකක් තියෙන්නේ. හරි හොඳ rich smell එකක් තියෙන්නේ. අර ඔයගොල්ලන්ට මේකේ අර නිකන් සුවඳෙන් සැර තේරෙන්නේ නැති අර හොඳ ස්මෙල් එකක් තියෙන මේක කියලා තියෙනවා වගේ පොඩි චෙරි ස්මෙල් එකක් තමයි එන්නේ. ඔව්. එහෙමයි. right ඊළඟට බලමු කොහොමද මේකේ drains. පේනව නේද? කලින් එකට වැඩිය මම දන්නේ නැහැ කැමරා එකට පේනවද කියලා. කලින් එකට වැඩිය මේකේ මේ මෙන්න මේ lines ඔයගොල්ලන්ට පේනවද මේ? ලස්සනට මේකේ මේ ඒ lines පල්ලහැට එනවා. ඒ කියන්නේ මේක quality එකේ හොඳ මට්ටමේ wine එකක්. so මම debris තියනවද කියලා ඉස්සරහම බැලුවේ නැහැ. නමුත් debris නැහැ මේකේ. right. ඊළඟට අපි බලමු uniform background එකකට අල්ලලා මේක මොන වගේද කියලා. බලන්න. yes. Oh, God. all right, this is the cheese. Some bread. Yes. Thank you. So this is the order for the cheeses, okay? Ah, okay. This is semigrasso cow cheese from Bellagio. Bellagio. Okay. Yeah. Taleggio cow cheese is one of the most famous Italian cheese. Taleggio. Okay. From a Valsassina Valley, small valley up in Lecco. Okay. City near to the lake. Sheep cheese pecorino from Sardinia. Ricciolo from the lake. Half cow milk, half goat milk. Okay. Aged goat cheese from Como City. Okay. And Bitto aged cow cheese from Valtellina, same valley of these two wines. Oh. Bitto is the most popular type of cheese from there. Okay. Thank you. Hi guys. Okay. Some bread. Yes. Thank you. go. එන වගේ චීස් ප්ලැටර් එක ඇවිල්ලා තියෙනවා. එනවා නේද? මේ චීස් එක හනි සර්ව් කරනවා මෙහෙ. මෙයා මට විස්තර කරා මේ චීස් වර්ග 6ක් තමයි මේකේ තියෙන්නේ. ඒක චීස් එක මොන රීජන් එකෙන්ද මොන වර්ගයේද? ගෝඩ් චීස්, කව් චීස් එහෙම සහ මේ ගොඩක් මේ චීසස් තියෙන්නේ මේ රීජන් එකේ හදන චීස්. අපි ඒකත් ටේස්ට් කරලා බලමු. ඒත් එක්කම චීස් වලට මට මේ වගේ බ්‍රෙඩ් බාස්කට් එකක් දෙනවා මේගොල්ලෝ. හරි. එයානකොට මම මේ කලර් එක බලන්න හිටියේ. මේක විනිවිද පේන්නේ නැහැ. මේක කලින් එකටත් වැඩිය හොඳ තද රතු පාටක් තියෙන. ඒ කියන්නේ විනිවිද පේන්නේ නැහැ කියන්නේ මේක ගොඩක් හොඳ වයින් එකක්. හරි. අපි දැන් මේක ටේස්ට් කරමු. හොඳ ටේස්ට් බඩ්ස් වලට දැනෙන රස ෆ්ලේවර් එකක් තියෙන වයින් එකක්. ඒක ස්වීට් මත් නැහැ. ඩ්‍රයි මත් නැහැ. කියන්නේ ස්වීට් ඩ්‍රයි අතර හොඳ බැලන්ස් එකක් තියෙන වයින් එකක්. වාගේ උගුරෙන් පහළට යනකොට ඒකේ අර තියෙන අර හොඳට තේරෙනවා ඒක නිකන් අර ෆර්මන්ට් කරපු හොඳ රිච් වයින් එකක් කියලා. මම මේ වයින් තුනම ටේස්ට් කරලා අන්තිමට මම ඕගොල්ලන්ට කියන්නම් කොයි වයින් එකද මම වැඩියෙන්ම කැමති වුනේ කියලා. දැනට මේ වයින් එක තමයි මට කලින් එකට වැඩිය හොඳ.
හරි අපි එමනම් චීස් එක try කරලා බලමු. මං හිතන්නේ මේ ටික ඉවරන් පස්සේ මට ආයේ ලන්ච් ගන්න ඕන නේ ගන්න. ඒකේ ඉඳ ලන්ච් එකට යන ගානක් මට ඉතුරු වෙනවා. හරි. අපි රෝ චීස් එක කෑවේ. හනි ඇඩ් කරන්නද? ඒකේ ඔයගලන්ට තේරෙනවා අර චීස් එකේ ෆ්ලේවර් එකත් එක්ක අර මැචුවර් කරපු රස ඔයගලන්ට තේරෙනවා. කියන්නේ චීස් එක හදලා කාලයක් මැචුවර් කරපු ඩ්‍රයි චීස් එකක් මේක. සොෆ්ට් එකක් නෙමෙයි ටිකක් තද චීස් එකක්. ඊළඟට ඒක try කරමු හනිත් එක්කලා. මේකට මෙන්න මෙහෙම හනි ටිකක් දාගන්නවා. තියනවා නේද? right. ඒකට හනි ඇඩ් කරපුවම මාරම ෆ්ලේවර් එකක් තියෙනවා. මම අතම චීස් ප්‍රෝ කෙනෙක් නෙමෙයි හින්දා මට ඒක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. නමුත් අර ප්‍රෝ චීස් එක කෑවට වැඩිය කනිත් එක ඇඩ් වුණාම ඒකේ තියෙන අමුතුම රසයක්. මම චීස් ප්ලැටර් එකේ පොඩි ෆොටෝ එකක් ගන්නවා. මොකද නැත්තම් කාලේ ඉවර වෙනවා. හරි ළමයි. මෙහෙට ආවොත් පොඩි ගානක් වියදම් වුණාට කමක් නැහැ. මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඒක මාර වටිනවා. මොකද ඉතාලිය කියන්නේ වයින් වලට සහ චීස් වලට ලෝකේ ප්‍රසිද්ධ රටක්. ඒක නිසා මේ තියෙන ඔතෙන්ටික් වයින් සහ ඔතෙන්ටික් චීස් ඔයගොල්ලෝ try කරලා බලන එක මාර වටිනවා. ජීවිතේ හොඳ එක්ස්පීරියන්ස් එකක්. වයින් එක මම ඇත්තටම කැමතියි. බලමු දැනට නම්බර් 1 එතකොට Forte di Camo දැනට මගේ ෆේවරිට් එක. ඊළඟට මම තව චීස් එකක් try කරනවා. මෙතන තියෙන්නේ goat cheese cow cheese mix එකක්. බලමු ඊළඟ චීස් එක කොහොමද කියලා අපි. මේක සාමාන්‍යයෙන් මේ චීස් එකේ එළියේ තියෙන වැක්ස් එක අපි කන්නේ නැහැ. හැබැයි කලින් එකේ මම කාලා මම ඒක ඇත්තටම දැක්කේ නැහැ. වැක්ස් එක පොඩ්ඩක් අපි අයින් කරගමු. ඒක කෑව කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ එතකොට අර චීස් එකේ ඔරිජිනල් ෆ්ලේවර් එක ඔයගොල්ලන්ට ඉන්නේ දිවට දැනෙන්නේ නැහැ. ඒ චීස් එක හොඳ චූවි. ඒ වගේම අර මිල්ක් ෆ්ලේවර් එකක් ඔයගොල්ලන් කටට දැනෙනවා. අර හොඳට නිකන් අර රබරි ගතියට හැපෙනවා ඒක. අපි ඒක ඊළඟට හනි එක්ක. I'd like 2 large glasses of local Chardonnay, please. Okay, for you the I have 2 options for the Chardonnay, madam. Because we're going with Chardonnay. These are local, also our origin of the day is local. මේ චීස් එකත් හොඳයි හනි එක්ක. හැබැයි අර
කලින් එක වගේ හනිත් එක කම්බයින් වෙන ටේස්ට් එකක් නෙවෙයි. මම හිතන්නේ චීස් එක හනි නැතුව රෝ මට හොඳ. හරි ළමයි. ඊළඟ චීස් එක මම ටේස්ට් කරන්න යන්නේ. දැන් මම ටේස්ට් කරන්න යන්නේ මෙන්න මේ චීස් එක. මම හිතන්නේ මේක ගෝට් චීස් එකක්. ඒකේ ලුක් එක ටිකක් සොෆ්ට් ලුක් එකක් තියෙන්නේ. බලමු මේක මොන වගේද කියලා. මම පළවෙනිටම කලින් වගේම රෝ චීස් එක ටේස්ට් කරනවා. ඊට පස්සේ අනිත් එක්කලා ඒක ටේස්ට් බලමු. මෙන්න චීස් එක ළමයි. ඒක ගොඩක් බටරි. ඒ කියන්නේ අර කලින් චීස් දෙකම වගේ තද ටෙක්ස්චර් ගන්න මේ තියෙන්නේ. මේක ගොඩක් බටරි. කියන්නේ නයිෆ් එක තිබ්බ ගමන් මේක කැපිලා යනවා. අපි බලමු මේක මොන වගේද කියලා. This is the one. So, very nice. මේ පොඩක් සෝල්ට් ටිකක් තියෙ වැඩි නේ. දෙකටම වැඩි. හැබැයි හොඳට මෙල්ට් වෙන හොඳ ඔයගොල්ලෝගේ කට ඇතුළේ මෙල්ට් වෙන හොඳ ටේස්ට් එකක් තියෙනවා. සෝල්ට් ටික තියෙ වැඩි. ඒ වගේම මේකේ අර චීස් එක අර පරණ කරපු රසත් මේකේ තේරෙනවා. හොඳ ඔතෙන්ටික් චීස් එකක්. ඊළඟට මේක try කරමු හනිත් එක්කලා. මට හිතන විදිහට නම් මේක ගොඩක් හනි එක්ක ගැලපෙන චීස් එකක් නෙමෙයි. නෝ try කරමු. Yeah, because we got some what I say. You have a beautiful for wines. You are in the right place for that line. ඒක ළමයි පර්ෆෙක්ට්ලි මැච් වෙනවා හනි එක්කලා. හනි එක්ක එකම රසයි. මොකද තියෙන සෝල්ටි ගතියත් එක්කලා අපි දන්නවා සෝල්ට් වලට ඕනම රසක් එන්හෑන්ස් වෙනවා කියලා සෝල්ට් එක්කලා. ඒ සෝල්ට් ගතියත් එක්කලා හනියගේ ෆ්ලේවර් එක ඇඬුනාම හොඳ එන්හෑන්ස් රසක් එනවා. නියමයි. දරන මම කැමති මේක. තව වර්ග අපිට තියෙන එකයිද? තව වර්ග තුනක් තියෙනවා. බලමු. හරි ගයිස්, දැන් අපි චීස් වර්ග තුනක් ටෙස්ට් කරා. ඊළඟට හතරවෙනි එක බලමු. දැන් ඉතුරු වෙලා තියෙන චීස් ඔක්කොම නිකන් අර සොෆ්ට් ටෙක්ස්චර් එකක් තියෙන චීස් තමයි තියෙන්නේ. බලමු දැන් අපි ඒක. දැන් මම ටෙස්ට් කරන්න යන්නේ මෙන්න මේක. මේක ටිකක් පෙනුමත් වෙනස් අනික් ඒවාට වැඩිය. අපි බලමු මේක ටෙස්ට් කරලා. මේක වෙල ගෝට් චීස් එක. ඒ කියන්නේ ගෝට් මිල්ක් වලින් හදපු චීස් එකක්. ඒක ඒ චීස් එක හරි බ්‍රිටල්. අර අනික් ඒවා වගේ මේ අනික් ඒවා වගේ එකට තියෙන ඒක හරි බ්‍රිටල්, කැඩලා වෙන් වෙනවා ටක් ගාලා. හැබැයි ටේස්ට් එක මරු. හොඳ රිච් ෆ්ලේවර් එකක් තියෙන චීස් එකක් මේක. ඒක නම් ඇත්තටම හනි කන්න පොඩ්ඩක් අමාරු වෙයි. මොකද ඉක්මනට කුඩු වගේ වෙන නිසා මම මේ හනි එකත් එක try කරන්න ගියොත් නා ගන්න වෙයි කියලා හිතනවා. හැබැයි මෙහෙම ගන්න පුළුවන්. මම හනි ටිකක් ඒක උඩට දාලා බලමු. try කරලා.
අතරම හනි එකත් එක්ක හොඳයි. හැබැයි මගේ ටේස්ට් එකට අනුව හනි නැතුව මට ඒක හොඳයි. ආයි ලන්ච් ගන්න උවමනාවක් ඉන්නේ නෑ. මේ චීස් බ්‍රෙඩ් එක වයින් ටේස්ට් කරපුවාම almost full. One sforzato of the second, made same grape, same unification, but the difference is a little bit more stronger, 17% alcohol, and Okay. different flavor. Different flavor. It's aged in a half barrique, not in a barrique, so the taste of woody and the oak barrel is Okay. full more. The taste is full body, very tannic, dry barrique, black chocolate and tobacco leaf taste. Okay. And even in particular this unfiltered because the winery choose to unfiltered because for keep more the aromas. Okay. In 2015, one of the most important vintage in Italy for this wine. Okay. Nice. Thank you. හරි ළමයි තුන්වෙනි වයින් එක ඇවිල්ලා තියෙන්නේ හොල්සා 100 වයින් එකේ නම මේ වයින් බොටල් එක වෙනවා යුරෝ 120ක් ඕකේ මේක කියලා තියෙන විදිහට මේකට කෙයාෆුලි තෝරගත්ත මිදි මාස 3ක් ඩ්‍රයි වෙන්න ඇරලා තමයි මේ වයින් එක හදලා තියෙන්නේ ඊළඟට මේකේ මේක මේ වයින් ෆර්මන්ට් කරලා තියෙන්නේ ෆ්‍රෙන්ච් ඕක් බැරල්ස් වල තමයි මේ වයින් එක ෆර්මන්ට් කරලා තියෙන්නේ මේ වයින් එක තියෙන හොඳම වයින් අතරින් එකක් කියලා තමයි මේකේ තියෙන විදිහට තියෙන්නේ masterpiece with an intense bouquet of ripe red fruits and turned into shades of leather and tobacco ending in a powerful and warm final limited release of මේ වයින් එක limited release එකක් ළමයි මේකේ bottles 5300යි release කරලා තියෙනවා අපි බලමු මේකත් ටෙස්ට් කරලා මම හිතනවා මේ වයින් එක කලින් එකටත් වැඩිය හොඳ වෙන්න ඕනේ මේක limited edition එක අපි බලමු මේකත් ටෙස්ට් කරලා හරි ළමයි දැන් මගේ හතරවෙනි චීස් එක මම ටෙස්ට් කරන්න යන්නේ මෙන්න මේක ඒකත් soft texture එකක් තියෙන්නේ goat cheese එක අපි බලමු මේක try කරලා ඒක strong flavour එකක් තියෙන cheese එක අර age කරපු රසත් එන ඒ cheese එක ලකට බලමු හනි එක්ලා එක්ක කොහොමද ගියා හනි එකේ cheese එක ගොඩක් රසයි ඒකත් එක්කලා අර flavour එක enhance වෙලා යනවා හනිත් එක්කලා දැනට මම කැමති මේක ඒක ඊළඟට ළමයි අන්තිම cheese එක මම try කරන්න යන්නේ බලමු අපි ඒක අපි බලමු මේක හනි එක්ක කොහොමද කියලා
හනි එකත් ඒක රසයි. හරි. 6 වෙනිට කාපු චීස් එක තමයි මම කැමතිම චීස් එක. දැනට මම කාපු චීස් වලින් මට සෙට් වෙන්නේ 6 වෙනි එක. ඒකේ තියෙන්නේ හොඳ chewy texture එක. ඒක අර ගොඩක් බ්‍රිට්ලුත් නැහැ. ගොඩක්ම මේ අර ඇලෙන්නෙත් නැහැ. හොඳ ටෙක්ස්චර් එකක් තියෙනවා. ඒ වගේම ටේස්ට් එකත් අර ගොඩක් ස්ට්‍රෝං ටේස්ට් එකකුත් නෙවෙයි. ගොඩක් සෝල්ටිත් නැහැ. මීඩියම් ටේස්ට් එකක් තියෙන්නේ. ගොඩක් රසයි. ඒක හනි එකත් මාරම රසයි. ඒ නිසා සෝෆා මම කැමතිම චීස් එක තමයි ඒක. මම ඇත්තටම චීස් ගැන ප්‍රෝ කෙනෙක් නෙමෙයි. ඉතලි ඉන්න කෙනෙක් හරි චීස් ගැන දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කමෙන්ට් කරලා යන්න ඔයගොල්ලන්ගේ ෆේවරිට්ම චීස් එක මොකක්ද කියලා. මම අද මේ ටෙස්ට් කරේ ඉතලි වල මේ ලොම්බාඩ රීජන් එකේ තියෙන ඔතෙන්ටික් චීස් වර්ග 6ක්. හරි. එහෙමනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලන්ගේ කැමතිම චීස් එක මොකක්ද කියලා. හරි ළමයි අපේ 3 වෙනි වයින් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මේකෙත් අර ටෙස්ට් එක කරමු. ඉස්සරහම වයින් එකේ ඩෙබ්‍රිස් නැහැ. ඊළඟට අපි ස්මෙල් එක බලමු. මේකත් අතරම කලින් එකට සමාන ස්මෙල් එකක් තමයි තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් විතර ස්මෙල් එක කලින් ටෙස්ට් කරපු එකට වැඩිය පොඩක් ස්වීට් ස්මෙල් එකක් තියෙන්නේ. අපි බලමු ඊළඟට මේකේ කොහොමද ඕලයින්ස් කියලා. වව්. ඔයාලට පේනවද දැන් කැමරා එකට මේක කලින් එකටත් වැඩිය මෙන්න මේ විදිහට මේ ලයින්ස් පහලට වැක්කිරනවා. ඒ කියන්නේ මේක කලින් එකටත් වැඩිය ප්‍රීමියම් ක්වොලිටි වයින් එකක් කියන එක. ඊළඟට මම බලනවා මේකේ ට්‍රාන්ස්පරන්සි කොහොමද කියලා. විනේද පෙන්නේ හොඳ ප්‍රීමියම් ක්වොලිටි වයින් එක. ඊළඟට අපි මේක ටෙස්ට් කරලා බලමු. හොඳ ඇරෝම එකක් තියෙනවා. හොඳ රිච් ඇරෝම එකක් තියෙන. හොඳ ටේස්ට් එකක් තියෙනවා ළමයි මේක. ස්වීට් නැහැ. මේක මං හිතන්නේ ඩ්‍රයි පැත්තට තමයි ගොඩක් බර. ස්වීට් නැහැ. ඒ වගේම මේ ඇල්කොහොල් ෆ්ලේවර් එක ඔයගලන්ට ටිකක් දැනෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මේක ගොඩක් ස්ට්‍රෝං වයින් එක. හැබැයි එහෙම කියලා ඔයගලන්ට අර නිකන් අර කොක්ටේල් එකක් ගත්තාම ලිකර් වැඩි වුණාම තියෙන ටේස්ට් එක තියෙන. අන්න ඒ වගේ ටේස්ට් එකක් එන්නේ නැහැ. හොඳ ප්‍රීමියම් ටේස්ට් එකක් තියෙනවා. ගොඩක් හොඳ වයින් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ෆොස්සා 100 කියන වයින් එක මේක මට ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හැබැයි කම්පෙයාර් කරලා බලද්දී ප්‍රයිසස් එක බලද්දී ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්නවා නම් මේ වයින් එක මේ වයින් තුනෙන් මම රෙකමන්ඩ් කරන්නේ මම දෙවෙනියට ටේස්ට් කරපු වයින් එක මෙන්න මේ කෝටේ දී කාමා කියන වයින් එක. ඒක ප්‍රයිස් එකත් ඒ කියන්නේ ඒ වයින් එකට වැඩිය මේක හොඳයි. හැබැයි ප්‍රයිස් එකත් එක්ක කම්පෙයාර් කරද්දී මට හිතෙනවා වර්ත් ඔප්ෂන් එක තමයි මම දෙවෙනියට try කරපු වයින් එක කියලා. හරි ළමයි එහෙමනම් මගේ අන්තිම වයින් සිප් එක මතක තියාගන්න ප්‍රෝ කෙනෙක් වගේ වයින් ටෙස්ට් කරන්න. අනිවාර්යෙන් බෙලාජියෝ આવොත් ඔයගොල්ලෝ මේ ෂොප් එකට එන්න. ඒක ඇත්තටම නියම එක්ස්පීරියන්ස් එකක්. ඔයගොල්ලන්ට
ඉතලි වල ගොඩක් රීජන් වල තියෙන වයින් ඔයගලන්ට ටෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම එක එක රීජන් වලින් ආපු චීස් ඔයගලන්ට ටෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ ගාව ඔයගලන්ට ගන්න ස්නැක්ස් ජාතිත් තියෙනවා. හොඳ එක්ස්පීරියන්ස් එකක්. එන්න මෙතෙන්ට මම ඔයගලන්ට මෙතන ලින්ක් එක පල්ලෙහින් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. මෙතෙන්ට ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න. Let's move faster. Yeah, we do. Oh, yeah.